සුබ දවසක්. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ කොටසකට අපි අහුම්කන් දෙමු. මතයතුමාගේ සුභාරංචියේ 26 වෙනි පරිච්ඡේදයේ 27 28 පද. උන්වහන්සේ කුසලාණක් ගැන ස්තුතිකට ඔවුන්ට දී නුඹලා සියල්ලෝම මේන් බීපල්ලා. මේක පව්කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවන අලුත් කිවිසුමේ මාගේ ලේය. ආමෙන්. ශුද්ධ සහභාගීකම. අද දවසේ මා මේ වචනේ ඔබත් එක්ක බෙදා ගන්න හදන්නේ. බොහෝ අය උන්වහන්සේගේ ශුද්ධ සහභාගීකමට සහභාගී වෙන්නේ, උන්වහන්සේගේ පූප ගන්නේ, මිදියුසට සම්බන්ධකම දක්වන්නේ, ඒක සිතන්නේ නැතුව, ඒකේ බරපතලකම නොදැන නොසලකිල්ලෙන් කරන්නම් වාලේ කරන නිසා. අද දවසේ වචනයෙන් අපි බලමු මොන විදිහටද අපි ඒකට සම්බන්ධකම දැක්විය යුත්තේ කියලත්, ඒ වගේම ජේසු මේක අපිට පවත්වන්න කිව්වේ කවදද කියලා. එහෙනම් මේ අද දවසේ අපි කියවපු වචනේ උන්වහන්සේ කොයි වෙලාවෙද කිව්වේ? උන්වහන්සේ අන්තිම පාස්කුව සමරනපු වෙලාවේ. එහෙනම් එදා හැම ජුදෙව්වෙක්ම පාස්කුව සැමරුවා. එහෙනම් උන්වහන්සේත් සැමරුවා. මේක උන්වහන්සේගේ අන්තිම පාස්කුව සැමරීම. ඒ වගේම පළවෙනි ශුද්ධ සහභාගීකම්. ඒ වෙලාවේ උන්වහන්සේ මොනවද කිව්වේ? කුසලාණක් අරගෙන උන්වහන්සේට ස්තුති කරලා උන්වහන්සේ කිව්වා මේකෙන් බොන්න. බීලිවර බොන්න. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා මේක පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් කිවිසුමේ මාගේ ලේය කියලා. බොහෝ දෙනා උදෙසා කවුද මේ බොහෝ දෙනා? උන්වහන්සේ කෙරෙහි අදහන අය. එහෙනම් බොහෝ දෙනා උදෙසා වගුරවන අලුත් කිවිසුමේ මාගේ ලේය. ඇයි අලුත් කිවිසුමක් අවශ්‍ය වුනේ? පරණ කිවිසුම කැඩුව හින්දා. කොහෙද තියෙන්නේ? හෙබ්‍රේව 8 වෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඒ වගේම නම් අලුත් කිවිසුමෙන් උන්වහන්සේ බලාපොරොත්තු වුණේ මොකද්ද? ඇතුළත වෙනස් වෙච්ච සෙනඟක්. ඒ වගේම අපි දන්නවා මේ පොළොවේදී දෙවියන් වහන්සේගේ බොහෝ කිවිසුම් ගැන දේ වචනේ සඳහන් වෙනවා. හැම කිවිසුමක්ම සිද්ධ වෙන තැනක ලේ පූජාවක් සිද්ධ වෙනවා. අලුත් කිවිසුමේදී සිද්ධ වෙච්ච ලේ පූජාව මොකක්ද? ජේසුගේ ලේ තමයි පූජා කරේ. ඒ වගේම මම ඔබත් එක්ක පොඩ්ඩක් බෙදා ගන්නවා ගිවිසුමක් කියන එක මොකක්ද කියලා. දැන් ගිවිසුමක් ඇති වෙන්න පාර්ශව දෙකක් ඉන්න ඕන. එතකොට මේ අලුත් ගිවිසුමේ පාර්ශව දෙක කවුද? කණ්ඩායම් දෙක කවුද? උන්වහන්සේ කෙරේ අදහන අයත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට මේ ගිවිසුම ආරක්ෂා කරන අයට ලැබෙන්නේ මොනවද? ඒ තමයි පව් කමාවත් ගැලවීමත් ලබන්න යනවා. මොන ආශිර්වාදයක්ද? එහෙනම් මේක ආරක්ෂා කරන්නේ කොහොමද? ඒ තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. උන්වහන්සේගේ වචනේ අපේ සිතේ සිතුවිලි වල ලියා ගන්න තියෙනවා. මේක රකින්න නම්. කොහෙද ඒක තියෙන්නේ? පරණ කිවිසුමේ යෙරමියා 31 කතා කරන දේ හෙබ්‍රේව 8 වෙනි පරිච්ඡේදයේ 10 කතා කරනවා. ඒකේ කියනවා මාගේ ව්‍යවස්ථාව සිහියේ තබමින් ඒවා ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔවුහුද මාගේ සෙනග වන්නෝයි. එහෙනම් හිතේ තමයි මේක ලියන්න යන්නේ. උන්වහන්සේගේ සෙනග වෙන්න යනවා කියලා. එහෙනම් අපි වචනේ රැක්කොත් විතරයි. මේ වචනේ රැක්කොත් විතරයි අපිට ඒ සියලු ආශිර්වාද ලැබෙන්න යන්නේ. කවද වෙනකන්ද? අපේ ජීවිත කාලේ ජීවත් වෙනකම්. එනිසාද දවසේ දැන් මං ගිවිසුම ගැන කිව්වා. එහෙනම් මේ ශුද්ධ සහභාගීකම අපි පවත්වද්දී අපි දැනගත යුතු කරුණු මොනවාද කියලා මං ඔබත් එක්ක කරුණු 5ක් බෙදා ගන්නවා. පළවෙනි දේ තමයි මේක සිහි කිරීම. උන්වහන්සේව සිහි කරන්න කියලා. එසේ කරන්න කියලා උන්වහන්සේ කියනවා. ඒක කොහෙද කියන්නේ? ලූක් තුමාගේ සුභාරංචියේ 22:19 උන්වහන්සේ කියනවා. 1 කොරින්ති 11:25 උන්වහන්සේ කියනවා. මා සිහි කරන පිණිස මේක සිදු කරන්න කියලා. ඔබ උන්වහන්සේගේ මේ ශුද්ධ දේ ඔබ පූපේ අරගද්දි, ඔබ මිදියුෂට සහභාගීකම දක්වද්දි ඔබ සිහි කරනවද? මොනවද සිහි කරන්න තියෙන්නේ? ජේසුනි මං වෙනුවෙන් ඔබ වහන්සේ මැරුණා. ඔබ වහන්සේ මගේ පාපයේ කුලිය කුරුස ගසේ ගෙව්වා. ඒ වගේම මට ගැලවීම ලැබුණේ ඒ නිසා. නම් අපේ හදවතින් උන්වහන්සේට ඒ වෙලාවේ ස්තුති කරනවද? ඒ වගේම ගෞරවය උන්වහන්සේට දක්වනවද? ඒ වගේම යටහත් කමින් මේ දේ ගන්නවද? නුසුදුසු වූ අපව ඔබ සුදුසුසන් කළා කියලා.
දෙවෙනි කාරණාව තමයි උන්වහන්සේගේ වචනේ කියනවා මේක සහභාගීකම පැවැත්වීමක්. 1 කොරින්ති 10:16 කියනවා මේ ආශිර්වාද කරන කුසලාන ක්‍රිස්තුස් වහන්සේගේ ලේ සහභාගීකමක් නොවේද කියලා අහනවා. ඒ වගේම අපි විසින් කඩන රොටිය ජේසුස් වහන්සේගේ ශරීරයේ සහභාගීකමක් නොවේද? එහෙනම් මේ උන්වහන්සේගේ ලේ වලට ශරීරයට කරනා වූ ඒ එකතු වෙන ඒ සහභාගීකමක් එක්වීමක් මේක ආත්මික ක්‍රියාවක්. ඒ වගේම අපි සභාවක් ලෙස සභා පවුලක් ලෙස එකතුව කරන සහභාගීකම. තුන්වෙනි කාරණාව තමයි එක කුසලානකට විතරක් සහභාගීකම දක්වන්න. ඇයි මම එහෙම කියන්නේ? දෙවියන් වහන්සේගේ වචනේ කියනවා නුඹලාට ස්වාමින් වහන්සේගේ කුසලානින්ද යක්ෂයාගේ කුසලානින්ද බොන්ට නුපුළුවන්. ස්වාමින් වහන්සේගේ මේසයටද යක්ෂයාගේ මේසයටද පංගුකාරවන්ට නුඹලාට නුපුළුවන්. 1 කොරින්ති 10:21 කියනවා. ඇයි මේක පවුල්තුමායි දා කොරින්තියේ සෙනගට කිව්වේ? ඔවුන් මිත්‍යා දෘෂ්ටික කියන්නේ වෙනත් දෙවිවරුන්ගේ මේසවලටද ඔවුන් සහභාගී වෙනවා. ඒ පිදපු දේද ඔවුන් කන්න පටන් ගත්තා. එහෙනම් මිනිස්සු දැනගෙන හිටියේ නෑ ඒ හරහා සාතන්ට ඒ කියන්නේ යක්ෂයාට නමස්කාරයක් යනවා, ගෞරවයක් යනවා. ඒ දෙයට සම්බන්ධකම් දක්වද්දි කියලා. අදත් ඔබ දෙකකට සම්බන්ධකම් දක්වන්න බෑ. උන්වහන්සේගේ මේසයට, එනම් උන්වහන්සේගේ කුසලානට, ඒ වගේම උන්වහන්සේගේ මාංශයට සහභාගීකම දක්වද්දි තව එකකට සහභාගීකම දක්වන්න එපා කියලා දෙවියන් වහන්සේගේ වචනේ අනුතුරු අඟවනවා. ඒ නිසා ඔබ තීරණය කරන්න තියනවා මම ස්වාමින් වහන්සේට ගෞරව දෙමින් උන්වහන්සේගේ කුසලානට විතරක් සහභාගීකම දක්වනවද? උන්වහන්සේගේ මේසයට විතරක්? එහෙම නැත්නම් මම සාතන්ගේ දෙයටද සම්බන්ධකම දක්වන්නේ කියලා. හතරවෙනි කාරණාව තමයි උන්වහන්සේගේ වචනේ කියනවා මේ මේසයට ළඟා වෙන්නට මත්තෙන් අපි අපිව පරීක්ෂා කර බලන්න තිබෙනවා කියලා. ඇයි සමහර වෙලාවට දුෂ්ට සිතක් තියෙන්න පුළුවන්. එනම් පාපයත් එක්ක සුද්ධ දෙයට සම්බන්ධකම දක්වන්න බෑ. ඇයි? නපුරක් සිද්ධ වෙන්න යනවා. මම ඔබට කියන්නම්. අනිත් එක තමයි අපවිත්‍ර සිතක් එක්ක කැත දේ සිතේ තියාගෙන. අනිත් එක තමයි අහංකාර සිතක් එක්ක. එහෙම නැත්නම් අවිශ්වාසවන්ත හිතක් එක්ක ඔහේ ගිහිල්ලා අනිත් අය කරන නිසා, පවුලේ අය කරන නිසා ඔබ කරන්න යන්න එපා. සූදානමක් ඇතුව කරන්න කියනවා. ඒකට හේතුවයි දෙවියන් වහන්සේගේ වචනේ 1 කොරින්ති 11:29 කියනවා. කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරයේ නොවිමසනවා නම් ඔහු තමාට දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. මේ සුද්ධ දෙයට සහභාගීකම පවත්වද්දී උන්වහන්සේගේ වචනේ කියන ඔයාව විමසලා බලලා මේ දෙයට සහභාගීකම දක්වන්න. ඇයි එහෙම නැතුව ගියොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඔවුන් දුර්වල වෙන්න යනවා, ඔවුන් ලෙඩ වෙන්න යනවා, ඒ වගේම මරණයටපත් වෙන්න යනවා. ඔබ හිතන්න මේක භයානක දෙයක්, මේක ආත්මික ක්‍රියාවක්, මේක සුද්ධ දෙයක්. ඉතින් ඒ නිසා මේක සුළුවට තකන්න එපා. ඒ වගේම මේක නොකඩවා කරන්න කියලා උන්වහන්සේ අපිට දෙවියන් වහන්සේගේ වචනේ කියනවා. එහෙනම් ඔබ මේ පොළොව තුල ජීවත් වෙන තාක් කල්ම දැන් සමහර කෙනා මට පල්ලි යන්න ඕනේ නෑ, මං හොඳ කෙනෙක්, මට ඕක හැමදාම පවත්වන්න ඕනේ නෑ. උන්වහන්සේ කියනවා උන්වහන්සේගේ දරුවෝ එසේ කළ යුතුයි. එහෙනම් අපි උන්වහන්සේගේ වචනේට එහා යන්න අපිට බෑ. ඒ නිසා ඔබ මේකේ බැරෑරුම්කම තේරුම් අරන් සූදානමින් මේ දෙයට සම්බන්ධ වෙන්න. ඔබට ජේසු පීඨ